අද ගොඩාක් අය ඔසව ගැනීම ගැන කතා කරලා මිනිස්සුන් මුලා කරලා තියෙනවා. කට්ටිය බලන් හිටියා මේ මාසේ උන්වහන්සේ එනවා කියලා. හරි. කට්ටිය බලගෙන හිටියා. මම දන්නේ උන්වහන්සේව දන්නේ නැති දවස කොහොමද දැනගත්තේ කියලා. හරි. උන්වහන්සේ කියනවා මිනිස්සේ පුත්‍රයව දූතයවත් දන්නේ නැහැ. පියාණන් වහන්සේ විතරයි දන්නේ. කොහොම හරි දැනගෙන මේ කට්ටිය. හැබැයි ආවේ නැහැ උන්වහන්සේ. හරි. සමහර අය කියනවා අවුරුදු 7ක අපි දන්නවා අනාගතේ පීඩා කාලයක් එන්න යනවා. අන්තිම කිසිස් ප්‍රකාශ වුණාට පස්සේ අවුරුදු 7ක සාමගී උසුමක්. බයිබලයේ පැහැදිලිවම මාස 42ව දෙකක් තියෙනවා. 1260ව දෙකක් පැහැදිලිවම අවුරුදු 3මාර වෙන් කරලා තියෙනවා. ඉතින් සමහර අය කියනවා අවුරුදු 3මාර අවසානයේදී පළවෙනි අවුරුදු 3මාර අවසානයේදී උන්වහන්සේ එනවා කියලා. අවුරුදු 7 මැදදී. ඒතර අපි හරියටම දිනේ දන්නවනේ. උන්වහන්සේ කවුරුත් දන්නේ නැහැ කියලා. දැන් සමහර අය කතා කරන මේ දවස්වල පීඩා කාලේ පස්සේ තමයි උන්වහන්සේ එන්නේ කියලා. පීඩා කාලේ කලින් එනවා කියන එක වැරදි ඉගැන්වීමක් කියලා ගොඩක් අය මේ දවස්වල කතා කරනවා. මම දන්නේ එයා කොහොමද දැනගත්තේ කියලා. පීඩා කාලේ පස්සේ උන්වහන්සේ එනවනම් අපි හරියටම දිනේ දන්නවා. අවුරුදු 7 පටන් ගත්තම අපි දන්නවා කවදාද අවුරුදු 7 ඉවර වෙන්නේ කියලා. ඉතින් මේ වගේ මුලාවට අහු වෙන්න එපා, වැරදි ඉගැන්වීම් වලට අහු වෙන්න එපා. හරි අපි නිතරම අවදි වෙන්න ඕනේ, සූදානම් වෙලා ඉන්න ඕනේ. මොකද අපි මැරෙන වෙලාව අපි දන්නේ නැහැ. ඒකයි අපි නිතරම සූදානම් වෙලා ඉන්න ඕනේ. ඔසව ගැනීම වෙන වෙලාව අපි දන්නේ නැහැ. ඒකයි අපි නිතරම සූදානම් වෙලා ඉන්න ඕනේ. ආමෙන්. එනිසා ස්වර්ගීය අනුගාමිකයෙක් විදිහට ඒ ස්වර්ගීය තනත්තාව ෆලෝ කරන අය විදිහට, උන්වහන්සේ අනුව යන අය විදිහට අපේ ස්වභාවය අපි ලෝකෙට පෙන්වන්න ඕනේ. හරි? ඒකට පර්වතය මත ගැඹුරට වලක් හරන්න නම් අර මං කියපු දේවල් ටික ඔයාලා තුල තියෙන්න ඕනේ. ඒවා වැඩි වෙන්න ඕනේ. ඒවා වැඩි වෙනවා නම් ඔයාලා මේ ක්‍රිස්තියානි ගමනේ වර්ධනය වෙමින් තව තවත් ඉදිරියට ගමන් කරනවා. ඔයාලා ගෝලය බවට පත් වෙනවා. ආමෙන්. ඒ ගමනයි අපි යන්න ඕනේ. ඒතර මොකද වෙන්නේ? අපි තුලින් ජීවනය නිදහස් වෙනවා. අපි තුලින් ජීවනය නිදහස් වෙලා මිනිස්සු ඒ ජීවනය අත්දකින්න යනවා. හලෙලූයා.